ඉතින් අද අපි බලමු රසට කිරට අලු කෙසෙල් කරියක් හදාගන්න විදිහ. මුලින්ම අලු කෙසෙල් ගෙඩිවල පොත්තා ඉවත් කරගෙන මේ විදිහට කපාගෙන ඒක ලුණු කහ දෙහි මිශ්‍ර වතුරට දාලා ආයෙ වතුරෙන් හොඳට හෝදගෙන මේ විදිහට ඇතිලේකට දාගන්නවා. ඒකටම අපි සුදු ලුණු, අමු මිරිස්, රම්පෙ කරපිංචා, කුරුදු පොතු කෑල්ලක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට කහකුඩු තේ හැඳි භාගයක්, තුන පහ කුඩු මම මෙතනදී තුන පහ කුඩු තේ හැඳිකට වඩා පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගත්තේ. මේකටම රස අනුව ලුණුත් එකතු කරගන්නවා. මේ සියල්ල හොඳට මිශ්‍ර කරගෙන මේක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට දියකිරි එකතු කරගෙන සාමාන්‍ය කිඳරේ පියනකින් වහලා උයා ගන්නවා. මෙතනදී අපි දියකිරි අලු කෙසෙල් වලට වඩා ටිකක් අඩුවෙන් එකතු කරගන්නවා. මේ ගානට තැම්බුණාට පස්සේ අපි මිටි කිරි එකතු කරගන්නවා. මිටි කිරි අලු කෙසෙල් වැහෙන ප්‍රමාණයට වගේ එකතු කරගන්න. හෙමීට කෑලි කැඩෙන්නේ නැති විදිහට මිශ්‍ර කරගෙන අඩු කිඳරේ පියනකින් වහලා මේක උයා ගන්නවා. මේක මේ ගානට උතුරද්දී අපිට ලිපෙන් බාගන්න පුළුවන්. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියාගෙන ඒකට අබ ටිකක් එකතු කරගෙන අබ ටික පුපුරගෙන එද්දි ලිප ඕෆ් කරලා මේ විදිහට පොඩි කරගෙන ඒ ටිකත් අපි මේ කරියකට දාගෙන මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට කිරට අලු කෙසෙල් කරි එකක් හදලා බලන්න. ගිහින් එන්න සුබ දවසක්.